ආයුබෝවන් මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද YouTube channel එක තමන්ගේ account එකකින් නැත්නම් අලුත් account එකක් හදලා කොහොමද YouTube channel එකක් කරන්න කියලා. ඉතින් අපි දැන් කෙලින්ම වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න තමයි කරන්න එපා. ඉතින් මේ YouTube channel එක කරනකොට ඔයගලන්ට 100 ගත්තොත් එහෙම يعني $100 වඩා වැඩි වුණොත් එහෙම live chatting නැත්නම් live වල YouTube live මේව කරන්න දෙනවා permission දෙනවා. ඒ වගේම මේක වීඩියෝ මේ අපේ channel එකට වීඩියෝ එක දාන්න හැටිත් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන්ම කියලා දෙනවා. ඉතින් මම හදන ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද channel එක ගොඩක් දුරට මේ දියුණු කරන්නේ ගොඩක් දුරට දියුණු කරන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා ඊළඟ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක බලලා මේක episode 1 episode 2 එක මම YouTube channel එක ගැන ඊළඟ වීඩියෝ එකේ ඉදිරියට දානවා. එහෙනම් අපි යමු වීඩියෝ. හරි යාළුවනේ දැන් ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලෝ YouTube එකට ගිහිල්ලා උතන ඔයගොල්ලෝගේ account එක පෙන්නන්න යන්න. ගිහිල්ලා මෙතන switch account click කරන්න. switch account click කරලා මෙතන තියෙනවා accounts එකට ඉස්සරහින් තියෙන මේ plus ලකුණ. ඒ plus ලකුණ click කරන්න. ඊට plus ලකුණ click කරන් පස්සේ ඔයගොල්ලෝ මෙතන ඕන කරගෙනවා. ඕම කරගෙන ඉතින් හරි. දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා create account කියලා. මේ email එක තියෙනවා නම් ඔයගොල්ලන්ට email එකක් තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට හදන්න ඕන. channel එකක් හදන්න ඕන. එහෙනම් මේ email එක මෙතන දාන්න. මේ email එක මම මෙතන දාන්න. ඊට next කරනවා. හරි ඒක ඔයගොල්ලන්ගේ ඉත දාන්න මම මේ වෙන විදිහකට තමයි ඒක හරියට නැත්නම් වෙන විදිහකට තමයි කියලා දෙන්නේ. හරි ඊට පස්සේ ඒක හරි ගියේ නැත්නම් කොහොමත් මේක තමයි already මේක මට ෂුවර් ඇත්තට මම මේක පාවිච්චි කරලා තියෙනවා. මම ගොඩක් channels හදන්න මෙන්න මේ ඒ කියන්නේ create account දාලා ඊට create account ගිහින් මෙතන for my business ඔයගොල්ලන්ට දෙවෙනි පළවෙනිට මම කිව්ව කමෙන්ට් එකකට පුළුවන් දෙවෙනි කමෙන්ට් එක තියන්න පුළුවන්. So now create account කියලා තමයි it as for my business or work. account මේ channel එකක් හදනවා නම් ඒක දෙවෙනි එක දාන්න. ඒ කියන්නේ for my personal use, for my work or business එක දෙවෙනි එක දාන්න. දෙවෙනි එක suitable. ඒක දැම්මහම ඔයගොල්ලන්ගේ හරි දැන් අපේ name එක දාන්න ඕන. ඉස්සෙල්ලාම මගේ name එක දානවා මේ විදිහටම. එතන next කරනවා. ඔයාලගේ name එකම දාන්න. තාත්තගේ අම්මගේ හරි birthday එක දාන්න ඕන. එතන මම තාත්තගේ birthday එක දානවා මෙතනට. ඔයාලා පොඩි ළමයෙක් නම් එහෙම කරන්න පුළුවන්. සාමාන්‍ය වයස මම පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 18 ඉහළ විතරයි. ඔයාලා අවුරුදු 18 ඉහළ නම් මේක පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. ඔයාලා පන්දිනේ දාන්න. ඊට මෙතන ඔයාලන්ට suitable සහ lazy එකක් තෝරගන්න. මම මට lazy එක පළවෙනි එක lazy. ඊට මෙතන password එකක් දාන්න. මම හරි strong password එකක් දානවා. මෙතන password එක නෝටන්න ඒකට කරන්න. හරිම strong password එකක් දෙන්නේ. ඔයගොල්ලන් password එක දාලා මෙතන next කරන්න. ඊට මෙන්න මේ විදිය ඔයගොල්ලන්ගේ හදිලා ඉවරයි. ඊට පස්සේ අපි next කරනවා. next කරලා පස්සේ මෙන්න මේ විදිය අපිට දෙන්න තියෙනවා. මේක කෙලින්ම ඇඩ් දාන්න. terms වලින් මේක Google එකට terms වලින් agree වෙලා තියෙනවා. ඒක agree වෙන්න. හරි. දැන් ඔයගොල්ලන්ගේ account එක හදලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට හදන්න තියෙන්නේ channel එක. channel එක හදන්න එච්චර වෙලා යන්නේ. අර කෙලින්ම වෙනවා. හරි. ඔන්න ඔය විදිය තමයි. ඒක කරගෙන හරි. දැන් මෙතන අපේ account එක තෝරන්න අපි හදපු. මෙතන මම හදපු account එක.
ඉතින් ඔයගොල්ලන්ගේ දැන් account පැත්තට ගිහිල්ලා මෙතන create a channel කියලා කියන ඔයාලට පේනවා. ඒක ක්ලික් කරන්න. හරි ඒක ක්ලික් කරන් පස්සේ ඔයාලා මෙතනට ඔයගොල්ලන්ගේ channel එකේ picture එකක් දාන්න ඕනේ. ඔක්කොම picture එකක් දාන්න. මම දානවා picture එකක් නේද? මේ picture එක දාන්න. දාලා ඉවර වෙලා මෙතන ඔයගොල්ලන්ගේ name එක දාන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ name එක දාන්න. save කරන්න. ඊට පස්සේ මේ handle එක විතර create channel එක දාලා හරි. ඉතින් ආයේ මගේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න. තපරි ජක් කියලා දෙන්න මෙතන plus එකක් ක්ලික් කරලා මට ඕන වීඩියෝ එකක් දාන්න පුළුවන් YouTube එකට. ඉතින් shorts දාන්න පුළුවන්, videos දාන්න පුළුවන්, live posts ඕනම එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලා සීරා වගේ දුමුගොල්ලෝ live කරන්න පුළුවන්. වීඩියෝ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම like කරන්න, comment කරන්න, subscribe කරන්න, share කරන්න. එනම් මම ගියා.